සෙවන ඕනේ ජීවිතයට ජලය ඕනේ ගහකොළ සතුනද සිව්පා කුරුළු රාසි අපට ඕනේ ජීවත් වන්නට නම් අපි මේ හැම රැක ගන්න ඕනේ වන සතුනට ගිනි බිඳලා වන දහනට ගිනි තියලා මිහිතලයට වින කරමි ඇකෙති සමහරුන් සොදාදහම් මවුතුරු වෙන උණුසුම ලබමින් වන විසිතුර කෑලි කඩා දිහඟ තුඩට උණ්ඩ තබා හරිත දහන කතරක් කොට වැජඹෙන මිනිසුන් දුවේ පුතේ අපිවත් මිහිමව රකිමු බැතින් මේක නවත්තන්න ඕනේ. සෑහෙන පිරිසක් ළමයි නැති වුණා. ඔව් ඔබ හරි. වහාම සොයන්න ඕන. අපි තනිතලාවට යමු. ඔව් වහාම යමු. වහාම සොයමු. ඕනේ වැඩ කරන්න එපා. විනාශකාරී බලවේග ගැන දන්නවද? ඒවට විරුද්ධ වෙන්න බෑ. මේ බලවේගයටත් පැවතුන මටුවටත් පවතිනවා. ඉවසන්න තව ටික අඩුවක්. වැඩකටම කාරණාව මේ ප්‍රවෘත්තිය පැතිරෙන්න නොදෙන එකයි. ඔබ කවුද? ඔබ හරියට කේනා වගේ. ඔව් මම කේනා ඔබේ සහෝදරයා. ඒක වෙන්න බෑ. මගේ සහෝදරයා කේනා මලා. මම ඔබේ ලෝකයට අයිති නෑනේ. හොල්මනක් ඉන්න එපා. අම්මේ නවතින්න නෑ. ඔබ යන්නේ තැනිතලාවටද? ඔව් කවයන් තනකමන් දෙහි අරන් යනවා. ඇයි? දන්නවනේ මගේ නෑ නෑලෙකු. කරුණාකර මේ ලියුම දෙනවද එයාට? නෝරෝඩාම දෙන්නම් නේද? පරිස්සම යන්න නෑ. සුබ ගමන්. උස්තැනිතලාව හරි ලස්සනයි කොනොලි. ඔබව බොහොමත්ම ලොකු ශක්තියක් වේවි ගෝරිල්ලන් සංගණනයට ටොම්. අපි යමුද ටොම්? බොහොම දුර යන්න තියෙනවනේ. මොකද කලබල ශීනා? දන්නේ නැද්ද මගේ හිතවතානේ ටොම්? කොනොලි මමත් එනවා. මටත් යන්න වෙලා තියෙන උස්පිමට. මගේ නෑන නේර හමු වෙන්න. මාත් එක්ක යනවද? මොකෝ බැරි නගින්න. හොල්මනක් නේරගේ පොඩි එකා පැහැරගෙන ගිහිල්ලා. ගමේ හැමෝම බය වෙලා.
හොල්මනක් ඇවිදින මලවුන් ඔබෙහි ආයුතු නෑලෙකෝ. මට යන්න වෙනවා. නෑනටම අවශ්‍යයි. මගේ උදව් ඕන වෙලා දරුවෝ හොයාගන්න. ඇවිදින මලවුන්. අන්ධ විශ්වාසයන් සම්පූර්ණයෙන්ම වැරද්ද සොයා නොබැලීමයි. කොනොලි හරියටම හරි. හොල්මන් කියලා දෙයක් නැහැනේ නේද? වෙන්න පුළුවන්. කොහොමුණත් අල්ටයි නැති වෙලා. මෙන්න වතුර. සුති එලකෝ. කොහේ ඉඳලා දරකින්නේ? ඇයි මේ තරම් පහලින්? හේයි! කොහෙද මේ යක්කු යන්නේ? හිතක් පපුවක් නැති මිනිමරුවන් අන්න මුර්ගෙන් දඩම් කරන්නෙත් බඩගින්න නිවා ගන්න විතරයි. හරි පොඩි ලොක්කා අද තරම් කොනෝලි බය වෙන්න නෑ කිසිදාක. ඕ නමුත් මිනිහා මේ පැත්තේ මොකක් කරනවද? අපේ වැඩේ ආරංචි වෙලාද දන්නෙත් නැහැ. බොඩේකට කතා කළොත් හොඳයි කියලා මට හිතෙනවා. ඕ මොනවා කොනොලි? මම දන්නේ කිසි දෙයක් ගැන. මිනිහ ගමෙන් පිට වැඩිදුර නොයන තැනට වග බලා ගන්න උනා. තේරුණාද? කරදරයක් නොවේවයි කියලා හිතනවා. ස්තුතියි කොනලි. මෙතන ඉඳලා දැන් මට යන්න පුළුවන්. මම තියායුතුයි කියලා හිත කියනවා. මේ ඇවිදින මලවුන්ගේ කතාව භයානකයි. අපට ලොකු උපකාරයක් ඔබ නැවතුනා නම් ටොම්. නමුත් තීරණය යන්නම නම් කල්පනාවෙන් ගිහින් එන්න. බොහොම පිං. ශීනා ප්‍රවසමින් මොකක්ද ඔබේ ප්‍රශ්නය? මොකක්ද ප්‍රශ්නය කියලා අහනවා. හිතන්න බැරිද? දන්නවනේ මුළු දවසෙම මමයි මේ කෙලවන්නේ. මට තියෙන්නේ මිනිස් සබ් දෙකක් මිස යකඩ දෙකක් නෙවෙයිනේ. මම හිතුවාරේ මේ කරදරකාර තක්කඩි කොළුවා ජෝඩු දාගෙන යන්නේ ගමට. නමුත් මම නම් ඒ ගැන වැඩි හිතන්නේ නෑ. කොහොම වුණත් මුරකාරයන්ට බලාගන්න කියමු. ඔව්. දෙනවා රේඩියෝ මෙසේජ් එකක්. හොඳයි පොඩි ලොක්කා. හරි ගැටෝ මට හෙනවා. ගමට නොවෙන්න වැඩේ කරන්න. කවුද? බය වෙන්න හේතුවක් නෑ. එවිදින මිනිහා. ඇයි බය වෙන්න පායලකෝ. ශීනා එලකෝ 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 මෙන්න ඉන්නවා. කොහොමද යාළුවනේ? මොකක් හරි ප්‍රශ්නයක්. ඉන්නේ ලොකු කලබලකින් වගේ. මමත් දැකලා නැහැ මෙහිම ඉන්නවා. මොනවට හරි බය වෙලා ඉන්නේ. මොකද මේ ගැහෙන්නේ? අඳුරගන්න මම අකෝ. මේ බලන්න තුවාල වෙලා. හරි භයානකයි. අලකෝ තරං ගිහිල්ලා. මේක අපේ ශාපයක්. ඇලකු ගැන මටත් හරිම දුකයි. නමුත් කරන්න දෙයක් තිබුණේ නැහැ. පේනවනේ ඔවුන් දැන් හැම තැනකම ඉන්නවා. මහඩවාලෙත් ඇවිල්ලා පහර දෙනවා. ඔවුන් නවත්තන්න ක්‍රමයක් නැහැ අපට. අද රැයට මම පූජාවක් තියනවා මේ ශාපේ දුරු කරන්න.
උන් එකතු වෙනවා කඳු තලාවේදී. අපේ බට්ටයන් බයයි බාකනම් කියන්නේ අපිට ශාප කළා කියලා. මම විශ්වාස කරන්නේ නැහැ බාකව. හෙට මම යනවා තලාවට. මමත් යන්නම්. එපා. ඒක භයානකයි. නැතත් නොදැනෙන්න යන්න ඕන. බය වෙන්න එපා. මම හොයා ගන්නවමයි ඇලකොයි දරුවවයි. මේ තියෙන්නේ මේකයි හර්කියුලිස්ගේ හුරියසින් හොයාගත්තේ. කවුද මේක කරන්න ඇත්තේ? සත්තු අල්ලන්න වුණත් උගුල්ලට වන්නේ තුවාල නොවෙන්නයි. මන් දන්නේ නැහැ. කොහොම වුණත් මට උඩින් නිදා ගන්න. ඒ අන්න දැක්කද? දැන් ටිකක් සුවයි වගේ. ඒත් එවුන් කොහෙද යන්නේ? දන්නේ නැහැ. යන් ගිහින් බලමු. මට මේ අය තේරුම් ගන්න බැහැ ෂීනා. හොල්මන් නෙවෙයි පණති මිනිස්සු වගේ. තුවාල දෙවියන්ලා. වැඩි යාතක වෙන්න බෑ. ඉක්මන් කරලා යමු. වැරදුනා. කාරි නෑ ඊළඟ වතාවේ බලමු. කෙහෙල් වගාව රැක ගන්න තියෙන්නේ මේ විදිහට තමයි. අපි උන් නැති කරනකොට වගාව විනාශ කරලා ඉවරයි. බලමු කොහෙද යන්නේ කියලා. ඒයි අර බලනවා. ඕ දෙයනේ වගා බිමටයි යන්නේ. වගාවට පය නොගහන්න වැඩ බලා ගන්නවා. නමුත් වෙඩි තියන්නේ නෑනේ. නෑ මරලා වැඩක් නෑ. ඔව්. බෝඩෙන් කියන්නේ ඔය නිසානේ. ගොරිල්ලෝ තුගුලේ යහු නොවී යන්න ගියා. කැලේ සත්තු ඇවිල්ලා වැඩේ ඉවර කරයි. අපි පැන ගමු. වගා කරලා මේ පුදුමයි. මේවා කෝපි. ඔය ළමයි මොනවද මෙහි කරන්නේ? මලවුන් තමයි මෙහෙ ගෙනාවේ. ඔවුන් අපෙන් වැඩ ගන්නවා. දැනුයි රහස වැටහුණේ. ඔවුන් තනිවමද ඉන්නේ? උන්ගේ නායකයෙකුත් ඉන්නවද? අන්න ඔවුන් එනවා. පණ බේරගෙන දුවමු ඉක්මනට. දෙයියනේ. හිරගෙට අරගෙන යනවා. ළමයි ටිකත් ඒකටම දානවා. මුණ කරනවා. ප්‍රශ්නේ තමාලා දෙන්නයි. ගෙනෙනවා ඕක. හිතා ගන්නවත් බෑ. නොදරුවන් දෙන්නෙක් වගේ අපි කොටු උනේ. පිහියක් නැතුව මේකෙන් පිට වෙන්න බෑ. මේ කඹ බොහොම ශක්තිමත්. ඒ ශබ්දේ මොන සතාගේද? දිව්‍යයෙකුගේ වගේ ඇහුනේ. ඌ බඩගින්න කියලා හිතනවද? ඔව් මට හිතෙනවා එහෙම.
අවසානය තමයි හර්කියුලිස් මේ අපි මේ හරියට හරි හර්කියුලිස් මේ වරන් දෙන්න හර්කියුලිස් මේ වරන් දෙන්න හරි ඉක්මනට අරන් දෙන්න යන්න එපා මේ එන්න පිය මට දෙන්න හර්කියුලිස් අපේ භාෂාව වැටහෙනවා උන්ට කෑ ගහලා වැඩක් තියෙනවද? මට හිතා ගන්න බෑ පිය දෙන්න ඕන්න මෙන්න කියලා යන්න ගියේ ඒයි! හරි ශ්‍රේෂ්ඨයි දෙවියනේ මම හිතුවේ නැහැ හර්කියුලිස් මේ තරම් බුද්ධිමත් සතෙක් කියලා. ටොම් මේක පොඩ්ඩක් අහන්නකෝ. බෙහෙත් පැලෑටි වර්ග විවිධයි. සමහරකින් ලෙඩ සුව වෙනවා, සමහරකින් ජීවිකල් වෙලා මරණය පවා සිද්ධ වෙනවා. සමහරකින් මතකේ මකා දානවා. තේරුණාද? ඊට පස්සේ වාහලෙක් බවට පත් වෙනවා. එලකෝ නෑ ඒක වෙන්න බෑ ඒ මැරිල නෑ ඉන්නවා විෂ බෙහෙත් කොනලු යකුයි හරිශීනා ඇවිදින මලවුන් බොරුවක් අලෙකොගේ මේ අයගේ මතකය වෙනස් කරලා විෂ බෙහෙත් වලින් මේ හුස්මි මේ කෝපි වගා කරනවා කියලා මීට ඉස්සර අහලා තියෙනවද? නෑ කවදාවත්. ගිහිල්ලා හොයලා බලමු. හැම දෙයක්ම අකුරට සිද්ධ වුණා. දඟකාර කොළුවයි උගේ පූස් පැටිය අපේ වාල්ලෝ. අනෙක් දෙන්නගේ ඉරණම ගැන මම කියන්න ඕන නෑනේ. පොඩි ලොක්කා අකෝයි කොනෝලි මේ ඇවිල්ලා මොනවා? වෙඩිවෙදුණු ගෝරිල්ලෙක් කැලෑවිදි හමු වුණා. ඒ අතර කීප වරක්ම වෙඩි අඬ ඇසුණා. ඒ විතරක් නෙවෙයි අපි භයානක උගුලක අහුණා. ඒක මරු වැලක්. ඒ වටවල තියෙන දඩයක් කාරයෝ වෙන්න ඕනේ. තමා දැක්කද කවුරුවත්? නැහැ මම කිසි කෙනෙක් දැක්කේ නැහැ. කවුරු කළත් ඒවා නීතියට කොටු වෙනවා. අපි යන්. ප්‍රශ්නයක් නෑ. බාක විශ්වාස කළා. ඔබයි ගැලුම් කාර්ය ශීනා පිට වෙන්න මේකෙන් වහම යන්න වනින්න තාව පාරක් පිට වෙන්න පුළුවන් ශීනා ටොම් වැඩි ඈතක වෙන්න බෑ. ඒ අමාරු වැටිලා. අපි ඉක්මනට යමු. අර කාලකන්නි කොටි දෙන ඒකි පැනලා ගිහිල්ලා. දැන් වැඩක් නෑ පොඩි ලොක්කා. ඔවුන් කරුණු හොයාගෙන කවුද කියන සැකේ තියෙන්නේ. කට වහනවා. බෝඩයා. ඒ කාලකණ්ණිට ඕන කරන්නේ අපේ අවසානයේ දකින්නයි. අරන් එනවා. කොළු අයිතන තරම් නිර්භීතද කියලා බලමු. කොනලි ඔබ ආවද? නගින උඩට. මේ කවුද? අකිකරු වෙන්න එපා. නැගිටිනවා. නෑ කරදරයක්. කරු මොඩන් කොන්න ඔප්පුගේ ඔයහිටු ඔයහිටු මට යන්න දෙනවා. විරුද්ධල වැඩක් නෑ දැන්. ඇවිදින මලමිනියක්. ඇවිදින මලවුන් එහෙම කියලා කිසි කෙනෙක් නෑ. මේ ගමේ මිනිහෙක් තමයි විෂ කවලා හිත වෙනස් කරලා තියෙන්නේ. ඕ බොහොම හිතනව නේද? ඔය හිතවිල්ල තමගේ විනාශයට හේතුව. අතර්න මෙයාව මම බලාගන්නම් මෙයා ගැන.
ඕ තමාලා හිතන්න බැරුණා ඒ ගැන. හිතන්න දෙයක් නෑ. අපට කරන්න පුළුවන් දේ දන්නවනේ. ඒ නිසා අඩව් අල්ලන්න ලෑස්ති වෙන්න එපා. ඔවුන් පස්ස දොරින් පැනගන්න ඇති. ඉක්මනට යමු. මට යන්න දෙනවා. දඟලන්න නැතුව නගිනවා. ඉක්මන් කරන්න. කචොයි මොන්ටි යන්න දෙන්න බෑ ඔවුන්ට. එපා කොල්ලෙක් තම් ඉන්නවා. සීනා එන්න. මේ සතා එළියට දානවා. එන්න අපි පඩිමු සීනා. පොඩි ලොක්කා මොකද අපි කරන්නේ දැන්? ගානේ පාලනය කරගන්න බෑ. පොඩි ලොක්කා. ගජෝ පාවේන ගන්න ගජෝ. අනියෝ එළියට. ගජෝ වේන ගන්නකෝ කියලා. කැචොයි මොන්ටි වග කියන්න ඕනේ. මම දන්නවා නැවතරක් සර්පයෙන් පැන ගියා. මොහු නන කළා මොහුට මිනිසුන්ට විෂ කවන්න. විෂ කවල දරුවන් වහල් වෙරට ගත්තා. අහිංසක ළමයි සුරා කරන්න උදව් කළ තිරිසනා. ඇත්ත කැචොයි මේ සේරට මුල් කාරය වුණේ මිනිස්සු මලා මාන්තුරකින් බව ඔප්පු කරන්න කියලා මට හොඳට සල්ලි කෙව්වා. ඔව්. කාර්යය. බය කරලා විෂ ඊතල විදලා ශරීරය අක්‍රිය කරනවා. ඒකමයි මටයි සීනටයි කළේ. සල්ලි කෑදරකමට අහිංසක මිනිස්සු බිලිගන්න උදව් කළ තිරිසනා. මට ඔක්කොටුංග සී ගන්නන්නම් ඉක්මනට. ඔව්. ඉවසන්න කොනොලි ඔය මිනිහ අවශ්‍යයි. කරපු වැඩේ බරපතලකම තේරෙනවද? ඔව්. වහම විෂ නැති කරන බේත හදලා දෙන්නම්. වැඩි වෙලා යන්නේ නැහැ මේක දිය කළා. හොලා ගත්තම තේරම හරියයි බය වෙන්න එපා. ඇවිදින මලමිනි උනත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙන. ඔන්නෝකද පොඩ්ඩ දෙන්න දරුවා. කැචොයි මොන්ටි සම්බන්ධ නිසා මේ ගොවිපළ අයිති වෙන්නේ බොඩේකට වෙන්න ඕනි. මටත් වැටහෙනවා. නමුත් ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. නමුත් මට හිතෙනවා පොඩි විනෝදයක්වත් ලබන්න. හෙලෝ කවුදොය? කොහොමද මිස්ටර් කොනලි? හොඳ ආරංචියක් කිව්වා? ඔබ හොයාගත්තා? ඕ කෝපි වගාවක් නොම්බර එකේ හොර කල්ලියකට අයිති කියලා මට හිතෙන්නේ. නමුත් කලබල වෙන්න ඕනේ අපි වගාව විනාශ කරනවා. බෑට. හලෝ උතුමනි කරදරයක් නෑ නේද? අම්මා ඕ මගේ පුතා. බය වෙන්න එපා නේරා. මම ඔක්කොම කියන්නම්. ඔබ නොයෙන් අපි සදා වහල්ලුට මේ අනවා මේ විස්තර ඔක්කොම ලොක්කට තමුසෙයි කියන්න ඕන. ඇයි මම ඔබගේ වගකීමනේ. එයා අපේ ලොක්කා ඔබ මගේ ලොක්කා. මම දන්නා හැම දෙයක්ම. තමාගේ අදක්ෂකම නිසාත් මහත් දනස්කන්ද අපත ගියා. නමුත් මගේ හිත හොඳකම නිසාම නැවතත් මම සමාව දෙනවා. ඇත්තද? මගේ තවත් මහා ගොවිපලක පාලනය තමා දෙනට බාර දෙනවා. මේක නීත්‍යානුකූල ලියවිලි මත පවරගත් එකක් තේරුණාද? එහෙමයි උතුමනි. ඊටාම සන්තෝෂෙන් බාර ගන්නවා. සාතික වෙන්න තවත් වැරදි වෙන්නේ නෑ කියලා. කෝපි කඩන්න වෙන්නෙත් අපට කියලා කියන්න තිබුණනේ. කටවාගෙන වැඩේ කරනවා මෝඩයෝ.